වැඳපල්ලා මේ උත්තමාවියට නිකන් ඔය කෙල්ලන්ට වැඳ ඉන්න වෙලාවේ ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100 වතාවක්. මේ ළඟදී අවුරුදු 16 කොල්ලෙක් ආවා. ඒ කොල්ලට මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් කියලා. ඉතින් කතා කරලා බැලින්න අවුරුදු 17 වෙනකොට කෙල්ල 3 දෙනෙක් එක්ක කාමරවල ඉඳලා අවුරුදු 17යි ඉස්කෝලේ කෙල්ලෝ. බම්බසරක් නැත. පිරිසිදු බවක් නැත. මං කිව්වා මිනිහෝ ගෙදරකට කෙල්ලෙක් ඉපදුනාට පස්සේ බරක් කියලා මිනිස්සු කියන්නේ මොකටද කියලා ඇහුවා. කෙල්ලෙක් බරක් වෙන්නේම පවුලකට ඒ කෙල්ලගේ පවිත්‍ර බව. ඒක නැති කළා දිරේ උපදින්නේ. දැන් කුසල් කරපන් කියලා. පව් කොහොම යට යන්නේ. මං කිව්වා ඒ කෙල්ලන්ට අනාගතේ යන කලදසා මොකක්ද ඒවා. දැන් ඉන්නේ උන්ගේ කටවල් හොඳ නැහැනේ. ඒ කොල්ලා ගත් කටනවා කිව්ව එහෙම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කෙල්ල 3 දෙනාම දැන් වෙන කොල්ල 3 දෙනෙක් එක්ක යාළු වෙලා කිව්වා. කොහොමද සසර කෝ බඹසාර කෝ පිරිසුදුකම් ඕ අහනකොට 100,000 වතාවක් මේ පැවිදි ජීවිතය කොච්චර ශ්‍රේෂ්ඨද. අනාගතේ ඔයාලගේ ළමයිට කොච්චර තියෙනවද බලපෑම. කොච්චර අනුතරක් තියෙනවා. මේ උත්තමාවිට වැඳ හිටියෝ ඒ පිම්බලෙන් බේරේ.